ඉතින් කොහොමද ඔයාලට? හැමෝම හොඳින් සතුටින් නැති කියලා හිතනවා. මම අද ආවේ මගේ ගෙවත්තට අලුතෙන් එකතු වුණු පුංචි මල් කුමාරියෝ ටිකක් ගැන කතා කරන්න. ඉතින් දැනටමත් ඔයාලා දන්නවා ඇති කවුද මේ මල් කුමාරියෝ කියලා. මම හරිම ආසයි පාට මල් පිපෙන ගස්වලට. ඉතින් කොළ ගස්වලටත් ආසයි. ඒ වුණත් අර පාට මල් එක්ක තියෙනකොට හරි අමුතුම සතුටක් දැනෙනවා. ඉතින් මං ගත්ත දේ වින්කා. වින්කා කියන්නේ ගොඩක් අය හඳුන්වන්නේ මිනි මල් කියලා. ඇත්තට මේවට කියන්නේ මිනි මල් නෙමෙයි මිනිමල්. ප්‍රමාණයෙන් කුඩා මල් කියන එක. ඒ කොහොම වුණත් සමහරුන්ගේ නම් මතයක් තියෙනවා ගෙවල් වල මේවා හිටවන්න හොඳ නැහැ කියලාත්. ඉතින් ඒකේ සත්‍ය අසත්‍යතාවය නම් මම දන්නේ නැහැ. නමුත් මම දැකලා තියෙනවා බොහොමයක් පිටරට ගෙවල් වල නම් මේවා ගොඩාක් වෙලාවට සිටවලා තියෙනවා. සාමාන්‍යයෙන් මල් පැල, එළවලු පැල, ඉන්ධන මිශ්‍රණය අපි හැමෝම දන්නවනේ. ඉතින් ඒකට හොඳට දි รา පත් වෙච්ච කොළරොඩු තියෙන තැනකින් පස් ටිකක් අරගෙන ඒ ටික හලාගත්තා. ඊට පස්සේ වැල් ටිකකුත් එකතු කරගෙන මතු පිට පස් ටිකකුත් හලාගෙන එකතු කරගත්තා. ඉතින් මේ පැලවලට කොහොබක් තියෙනවා නම් ගොඩාක් වටිනවා. හැබැයි මම මේවා ඉන්ධන මොහොතේ මලඟ කොහොබක් තිබුණේ නැහැ. ඒ හින්දා පැල ටික සවුත් වෙන හින්දා මම තියෙන විදිහට ඉඳගත්තා. ඉතින් පස්සේ කොහොබත් ටිකක් එකතු කරගන්න ඕනේ කියලා හිතාගෙන තමයි මේ විදිහට මම සිටුව ගත්තේ. ඉතින් ඔයාලා දන්නවනේ හැමදාමත් වගේ මේ වගේ දේවල් වලට උදව් කරන්නේ මගේ අම්මා. ඉතින් අම්මා වගේම පවුලේ අනිත් අයගෙනුත් මට ලොකු උදව්වක් ලැබෙනවා මේ විදිහට මේ දේවල් කරගන්න. තාත්තත් මල්පැල ඉඳන් ගොඩක් උදව් කරනවා. ඒ වගේම මගේ මහත්තයා තමයි මට පෝච්චි ගෙනත් දෙන වැඩ ටික කරලා දෙන්නේ. ඉතින් ඒගොල්ලන්ටත් ගොඩාක් ස්තුතියි මේ දෙන සහයෝගයට. වින්කා කියන්නේ මෙතින් පාට ලෝකයක් කිව්වොතින් මම නිවැරදි. ඉතින් ඒ වුණාට මගේ ළඟ නම් තියෙන්නේ පාට වර්ග 4ක් විතරයි. ඉතින් ඉතිරි ටිකත් කොහොම හරි එකතු කරගන්න අදහසක් තියෙනවා. දැනට තියෙන පාට වර්ග 4නුත් මෙතන තියෙන පාට වර්ග 3ක් විතරයි. අනිත් එක මට වීඩියෝ කරගන්න බැරි වුණා. එතකොට මේ තියෙන පැලේ නම නම් මම ඇත්තටම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් මටත් කියලා දෙන්නකෝ. ඉතින් ඒකෙත් පාට වර්ග කීපයක් තියෙනවා. මං කලින් කිව්වනේ පාට මල් පිපෙනවට මං ගොඩක් කැමතියි කියලා. එන්නකො තව චුට්ටක්. එතකොට මොකද්ද මේ පැලේ? මේ පැලේ නම් ගොඩාක් අයට නිකන් හොයාගන්න, කියන්නේ මුදලක් වැය නොකර හොයාගන්න පුළුවන් පැලයක්. සෙවන සහිත ස්ථානවල හරි අපූර්වට සරුවට වැඩිද මීවන වර්ගයක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපේ වත්ත පිටිපස්සෙත් ගොඩාක් වෙහින්දා මම ඉතින් පඳුරක් විදියට මේක හදාගන්න හිතුවා. ඒකෙත් හරි අමුතුම ලස්සනක් තියෙනවා පඳුරක් විදියට හැදෙනකොට. ඉතින් තියෙනවා නම් මුදලකුත් වියදම් වෙන්නේ නැති එකේ පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. සෙවන සහිත ස්ථානයක් හරි අපූර්වට ලස්සන කරගන්න පුළුවන්. ඒ වගේම ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදියටත් සාර්ථක පැලයක්. එතකොට මෙන්න මේ පෝච්චිය මම හදාගන්න මගේ පුංචි ලතා මල් ටිකක් ඉඳගන්න. කලින් මගේ වීඩියෝස් බලපු අය නම් දැකලා ඇති මගේ ළඟ පුංචි ලතා මල් පාට තිබුණා. ඉතින් ඒවා හරිම කෙටි කාලීන මල් జాතියක්නේ. ඉතින් මේ පුංචි ලතා මල් හරිම පහසුවෙන් ඉඳගන්න පුළුවන්. ඒ කියන්නේ බෝ කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අත ටිකක් කඩාගෙන පස් ටිකක් ගහුවම ආයෙ අලුතින් පැලෙනවා. මේ පෝච්චියේ තියෙන පුංචි ලතා මල් වල නම් දැන් සරුභාවය ටික අඩු වෙගෙන යනවා. ඒ හින්දා මම නැවත රෝපණය කරගන්න තමයි මේ විදිහට අත කඩාගත්තේ. ඉතින් එන්නකො අපි ඒ ටිකක් සිටුවගෙන ඉමු. ඉතින් වලට පේනවා ඇති මේ පෝච්චියේ මම මල් ඉති කීපයක්ම පැල කරගෙන ඉන්නවා. ඉතින් අපිට අතු මල් අතු හම් වෙන හැම වෙලාවකම පෝච්චි කිදර නෑනේ. ඒ හින්දා මැරෙන්න නොදී තියාගන්න ඕනේ හින්දා මම මේ විදිහට පෝච්චි වල ඉඳ ගන්නවා. සමහර විට මම මේ කරන වැඩේ ඔයාලත් කරනවා ඇති. ඔන්න ඉතින් කතාවෙන් කතාව පුංචි ලතා මල් ටිකක් මම හදාගත්ත පෝච්චියේ සිටුව ගත්තා. දැන් ඉතින් තව චූටි වැඩ කීපයක් කරන්න තියෙනවා. එන්නකෝ. මේ තියෙන්නේ මට හම්බෙච්ච පීස් ලිලි පැල. ඒ අවස්ථාවේදීත් මම ළඟ පෝච්චි තිබුණ නැති හින්දා ඒ ටිකත් මම බිමින් ඉඳගත්තා. හැබැයි ඉතින් පීස් ලිලි කියන්නේ සෙවන ප්‍රිය කරන මල් පැල జాතියක්. මේ ස්ථානයට අවුව ටිකක් ලැබෙන හින්දා වෙන්න ඕනේ මේ පැලේ වර්ධනය ටිකක් බහල වෙලා තියෙන්නේ. ඒ වගේම කලා මැදිරිය කාලා කොළවල හිලුත් ටිකක් තියෙනවා. ඔයාලට පේනවා ඇතිනේ. මම මේ වීඩියෝ එක මෙතන මේ පැලේ ඉඳගන්න වීඩියෝ එක ඔයාලත් එක්ක බෙදාගත්තා.
ඒ අවස්ථාවේ The Diary of Life YouTube channel එක කරන නංගි කිව්වා මේ පැලේ ගොඩාක් හෙවන ප්‍රිය කරන ශාකයක් අක්කේ කියලා. ඉතින් යාට ගොඩාක් ස්තුතියි මේ දැනුවත් කිරීම පිළිබඳව. ඒ නංගිත් මම වගේම මල් වලට ආස කරන හින්දා මල් ගැන ගොඩාක් දැනුවා. ඔන්න ඉතින් පීස් ලිලි පැලේ පෝච්චියක සිටවගෙන මං ගේ ඇතුළේ තියාගන්නයි හදන්නේ. එන්නකො තව චූටි වැඩක් පෙන්නන්න. මම මල් පැල ටික සිටව ගන්න අතර වාරෙදී මගේ මහත්තයා මෙන්න මේ මිරිස් පැල ටික පෝච්චි වල ඉන්නවා. ගෑනු අපි මල් වලට ගොඩක් ආස වුණාට පිරිමියා නම් ඒ තරම්ම ලොකු ආසාවක් නැහැ. එයාලා කැමති ඉතින් මෙන්න මේ වගේ එළවලු පළතුරු පැල ඉඳන්න. ඉතින් පවුලේ අපි හැමෝම ගෙදර හිටපු දවසක ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි අද අරගෙන ආවේ. පවුලක සහයෝගය ආදරය කියන්නෙම ඒ පවුලේ ශක්තිය. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. සතුටින් පරිස්සමෙන් ඉන්න.